ඔවුන්ට රජෙක් සිටියේ නැහැ. අවියාවුද කිසිවක් තිබුණෙත් නැහැ. යුද්ධය ගැන කිසිම සලකුණක්වත් තිබුණේ නැහැ. ඔවුන් ඉදිකළ නගර පුරාණ ඊජිප්තුටත් වඩා ඉතාම උසස් තාක්ෂණයෙන් යුක්ත වුණා. ඒත් ඔවුන්ගේ සම්පූර්ණ සංස්කෘතිය කිසිම ලකුණක් නැතුව කොහොමද අතුරුදහන් වුනේ? ඒ කවුද මේ මිනිස්සු? පසර 4500කටත් වඩා කාලයක ඉඳලම ඉන්දියාව සහ පාකිස්තානයේ ආශ්‍රිත එක් විශාල සංස්කෘතියක් පෝෂණය වුණා. අද දවසේ නගර බොහෝමයකටත් වඩා උසස් ජල ප්‍රවාහන පද්ධතියක් ඔවුන්ට තිබුණා. ඒක අතිශයින්ම නවීන සමාජයක්. යුද්ධයක් නැතුව, ආක්‍රමණයක් නැතුව, රෝග ව්‍යාප්තියක්වත් නැතුව ඒ සංස්කෘතිය එක්වරම අතුරුදහන් වුණා. ඉන්දු නිම්න සංස්කෘතියට ඇත්තට මොනවද සිද්ධ වුනේ? අද අපි කතා කරන්න යන්නේ මේ මිනිසුන්ගේ දියුණු ශිෂ්ටාචාරය අතුරුදහන් වුනේ කොහොමද කියලා හොයලා බලන්න. රැඳී සිටින්න අවසන් වන තෙක් මේ වීඩියෝ. පිළිගන්නවා සීලම දෙනාම ටයිම්ලස් ලංකා YouTube channel එකට. ලෝකයේ පැරණිතම සහ අභිරහස්ම සංස්කෘතිය අතරින් එකක් තමයි ඉන්දු නිම්න සංස්කෘතිය. රෝමයටත් පෙර, ග්‍රීසියටත් පෙර, ඊජිප්තු පිරමීඩ සම්පූර්ණ වෙන්නත් පෙර ඉන්දුස් ජනතාව අදටත් පැහැදිලි කරගත නොහැකි ආශිර්වාද කාර්යයන් රැසක් සිදු කර තිබුණා. එක්දාස් 921 වසරේදී වර්තමාන පාකිස්තානයේ පුරාවිද්‍යාඥයන් පිරිසක් කැණීම් සිදු කරන විට පොළොව අභ්‍යන්තරයේ තිබිලා ගඩොල්, මැටිබාන් හා අමුතු සංකේත වර්ගයක් හමු වුණා. ඒ සොයා ගැනීම ඉතිහාසයේ නැවත ලිවීමට හේතු වුණා. එහිදී ක්‍රිස්තපූර්ව 2600 කාලයට අයත් ප්‍රධාන නගර දෙකක් හෙළි වුණා. හරප්පා සහ මොහෙන්දජාරෝ කියන. මෙම නගර පරිපූර්ණ ජාල ආකාරයක සැලසුම් කර තිබෙනවා. වීදි ඍජුව දිව ගොස් ඍජු කෝණ වලින් හමු වුණා. අද නවීන නගර සැලසුම් වගේ. ඔවුන් භාවිතා කළ ගඩොල් එකම හැඩයෙන් එකම ප්‍රමාණය. ඒ කියන්නේ දෘಢ ඉංජිනේරු පද්ධතියක් පවා තිබුණු බව හෙළි වුණා. මොහෙන්ජදාරෝ නගරයේ බහුමහල් නිවාස, මහජන නාන ගෘහ, ගඩොල් වලින් වට කළ ලිං හා භූගත අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධති පවා තිබුණා. සෑම නිවසකම Tamanටම අයත් නාන කාරණයක් තිබුණා. ඒවා ආවරණය කළ ජල මාර්ගවල සම්බන්ධ කර තිබුණා. ඉතිහාසඥයන් කිහිප දෙනෙක් මේ ලෝකයේ පළමු සනීපාරක්ෂිත සංස්කෘතිය ලෙසත් හැඳින්වුවා. මධ්‍ය යුගීය රාජධානීන්ටත් වඩා ඔවුන්ගේ නගර සැලසුම් ඉතාමත් උසස් වුණා. ඒ වගේම මොහෙන්ජදාරෝහි ග්‍රේට් බාත් ලෝකයේ හමු පැරණිතම මහජන ජල විහුවය ලෙසයි හැඳින්වුවේ. ඉන්දු නිම්න ආර්ථිකය කෘෂිකර්මය, හස්තකර්මාන්ත හා දිගුදුරු වෙළඳාම මත පදනම්ව තිබිලා තිබෙනවා. ඒ වගේම පුරාවිද්‍යාඥයන් මෙසොපොතේමියාව දක්වා ඉන්දු නිම්න මුද්‍රා සොයාගෙන තිබුණා. ඒ කියන්නේ ඔවුන් මැටි භාණ්ඩ, ගෙතුම් වස්ත්‍ර, තඹ හා වටිනා ගල් වෙළඳාම් කර තිබුණු බවට සාක්ෂි හම්බ වුණා. ඔවුන් භාවිතා කළ සම්මත බර මිනුම් හොඳින් සංවිධානය වූ මිනුම් පද්ධතියක් තිබුණු බවට ප්‍රබල සාක්ෂියක් වුණා. ඉන්දු නිම්න සංස්කෘතියේ වැඩිම අභිරහස ඔවුන්ගේ ලිවීමයි. මුද්‍රා, මැටි භාණ්ඩ, පළඳා සහ මැටි පුවරු මත කොට ඇති සංකේත දහස් ගණනක් විද්‍යාර්ථයන්ට හමු වුණා. ඒත් එකම විද්වතෙකුටවත් එය තේරුම් ගැනීමට හැකියාවක් ලැබිලා නැහැ. ඒ අකුරුද? ඒ අංකද? නැත්නම් කේතයන්ද? ඔවුන් කතා කළ භාෂාව අදටත් අභිරහසයි. වඩාත්ම අద్භූත කරුණ වන්නේ අවි ආයුධ නැති සමාජයක්. රාජමන්දිර හෝ රජුන් පිළිබඳ සලකුණු කිසිවක් හමු වී නැති සමාජයක්. ඉන්දු නිම්න ජනතාව යුද්ධයට වඩා සාමය සහ සමානාත්මතාවය වැදගත් කරගත් සමාජයක ජීවත් වුණා වගේ පේනවා. ඒ වගේම පිරමීඩ නැහැ. යුද්ධ ස්මාරක නැහැ. ඇත්තේ ප්‍රායෝගික තාක්ෂණය, පිරිසිදු නගර හා බුද්ධිමත් ඉංජිනේරු සැලසුම් විතරයි. ක්‍රිස්තපූර්ව 1900ට ආසන්නව මේ ශිෂ්ටාචාරය ආශ්‍රිතව කිසියම් දෙයක් සිද්ධ වුණා. නගර හිස් වුණා. වෙළඳාම නතර වුණා. ගොඩනැගිලි විනාශ වෙන්න පටන් ගත්තා. නමුත් ආක්‍රමණයක්, විශාල මරණ සංඛ්‍යාවක් හෝ
යුද්ධයක් පිළිබඳ සාක්ෂි කිසිවක් නැහැ. සමහර තර්කයන් කියන්නේ ගංගා ද්‍රෝණිවල සිදු වූ හදිසි වෙනස් වීම නිසා විශාල වියලි කාලයක්, දේශගුණික වෙනස් වීමක් හෝ භූකම්පන නිසා සරස්වතී නදිය වියලී ගියා විය හැකි කියලා. නමුත් ඇත්තටම සිද්ධ වුණේ මොනවද කියලා කිසිවෙකුත් දන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ බලපෑම කිසිදා මැකී ගියේ නැහැ. කොට්ටන් නූල් කරකැවීම, නිවැරදි බරමිනු, ජල පද්ධති හා නගර සැලසුම් ක්‍රම සියල්ල ඉන්දු නිම්න සංස්කෘතියෙන් ආරම්භ වුණා. ඉන්දු නිම්න සංස්කෘතිය ආසියාව පුරාණ යුගයේ අතිශයින්ම දක්ෂ සමාජයක් තිබුණු බවට ජීවමාන සාක්ෂියක් බවට පත් වුණා. ඔබගේ අදහස මොකක්ද මේ පිළිබඳව? දේශගුණික වෙනස් වීමක්ද? නොදැනුණු වසංගතයක්? නැත්නම් අපි තවම සොයාගත්තේ නැති යම් රහසක්ද? කමෙන්ට් වල ඔබේ අදහස දාන්න. ඔබට ඉන්දු නිම්න රහස් අනාවරණය කර ගැනීම රසවත් වුණා නම් අපේ channel එක like කරන්න, share කරන්න, subscribe කරන්නත් අමතක කරන්න එපා. Times of Lanka YouTube channel එක මනුෂ්‍ය ඉතිහාසයේ අමතක වූ මූලාරම්භයන් තව දුරටත් විමර්ශනය කරගෙන යනවා.